තම පොඩි පැහැදිලි කර ගැනීමක් එමෙතුමා දැන් අර 7 දෙනෙක් මේ ඩුබායි රාජ්‍ය මැදිපෙරදිගේ ඉන්නවා කියලා කිව්වා කොහෙද ඒ ගැන පොඩි සවිස්තරات මෙහෙමයි අපිට දුරකථන ඇමතුම් කිපයක් ආවා ඩුබායි වල වෙසෙන දැනට මත්ද්‍රව්‍ය වල ජාවාරම්භ ඉදිලා ඉන්න අය එයාලා ඉල්ලීමක් කරා එයාලට අවස්ථාවක් දෙන්න කියලා මේ මත්ද්‍රව්‍ය ජාවාරම්භ වලින් ඉවත් වෙලා උන්ට සමාජයේ හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව හදන්න ඉඩකඩ දෙන්න කියලා ඒ සඳහා අවස්ථාවක් රජයේ පැත්තෙන් පාර්ශ්වයෙන් දෙන්න කියලා. ඔවුන් කියන්නේ ඔවුන් වගේ විශාල පිරිසක් ඉන්නවා මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කටයුතු වල මැදිහත් වෙලා ඉන්නවා. හැබැයි උන්ට අවස්ථාවක් නැහැ මේකෙන් ඉවත් වෙන්න. උන් එකෙම යෙදිලා ඉන්නවා. නමුත් උන් කැමතියි කියලා. දැන් මේ වර්තමානයේ මේක අවංකව මේ වැඩේ රටෙන් මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනට උන් උත්සාහය දෙන්න. ඒ හින්දා උන් ඒ ව්‍යාපාර අතහැරලා ආණ්ඩුව යටතට බාර වෙලා ඔවුන්ට යහ පැවැත්මක් සහිතව ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන්න කියලා ඉල්ලීමක් කරා දැන් දවස් දෙක තුනකට පෙර. ඉතින් ඒ පිළිබඳව රජය අවධානය යොමු කරනවා. ඒකෙන් නම ගියායද? මෙහෙමයි නම ගියාය කොහොමත් මෙහි ලංකාවෙන් පලා ගිහිල්ලා ඩුබායි වල මේ ව්‍යාපාර කටයුතු වල යෙදෙන අය. ඒ වගේම අමතන දැන් මේ මාලදිවයිනේදී ලංකාවේ දීවර ලංකාවේ යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තා කියලා යම් කිසි තොරතුරක් තිබේ. මේක මොකද්ද විමර්ශන කටයුතු කොහොමද ඒක? දැනට නාවික හමුදාව පොලිසිය කණ්ඩායමක් ගිහිල්ලා ඉන්නවා මාලදිවයින්ට. ඊට අමතරව රාජතාන්ත්‍රිකව අපි ඒ පිළිබඳව සාකච්ඡා පවත්වමින් ඉන්නවා. ඒ අවස්ථා ඒ සාකච්ඡාව සමගවම ලංකාවට ඒ ලබා ගන්න කටයුතු කරනවා. ඒකේ යම් තොරතුරක් තියෙනවද ඒකේ මොනවා හරි? නෑ තවම අපි බාරයට ගත්තේ නෑ. ඒ හින්දා ඒ පිළිබඳව වැඩි තොරතුරු ලබා දෙන්න හැකියි. ඒක ලංකාවට ගෙනීමට හැකියාවක් තියනවද? ඒ සඳහා තමයි නාවික හමුදාව සහ පොලිස් පිරිසක් මේ වෙනකොට මාලදිවට ගිහිල්ලා ඉන්නේ. ඉතින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා බාර වෙනවා නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවාද මොන විදිහටද වෙන්නේ? නෑ ඒක තමයි දැන් මේ යම් අදහසක් ප්‍රකාශ කරපු ගමන්ම මට ඒකට අවසාන උත්තරේ මාධ්‍යයට හැකියාවක් නෑ ලබා දෙන්න. අපි මේ පිළිබඳව රජය සාකච්ඡා කරනවා. මේ අපි හැම පැත්තෙම සුබවාදී ලෙස බලනවා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා. ඒ වගේම මේ මාධ්‍ය වාර්තා කරලා තිබුණා ඩාවුඩ් ඉබ්‍රහීම් සමකර LTT සංවිධායක සම්බන්ධයක් ගැන. ඒ සම්බන්ධයෙන් මට මේ අවස්ථාවේ ඒ පිළිබඳව බලලා අපි ඉදිරියේදී ප්‍රකාශ කරනවා.